මේක නැවක් විතරක් නෙවෙයි මේක මල් වත්තක්. ඉතින් මේ ඔයාලට පේන්නේ මේ නැවේ වගා කරන ස්වභාවික මල් වර්ග. ඉතින් මේවා මේ ඇත්ත ගස් මේ පැලක් දාලා තියෙනවා. ඉතින් මේ ස්වභාවික ගස් මේ. ඉතින් මේත් ඒ වගේ මල් ගහක් බලන්න මෙයාලා ඉතාමත් සාර්ථකව මේ ගස් නඩත්තු කරනවා. බලන්න මේ ගහේ විශාලත්වය. ඉතින් මේ වගේ නන්නම් මොනවද කියලා මම දන්නේ නැහැ. ලංකාවෙත් දැකලා තියෙනවා මේ ගස්. ඉතින් මෙයාලා මේකට මේ කෙසෙල් පොතු ඊට අමතරව මේ ගහෙන් වේලිලා වැටෙන කොළ එහෙම තමයි මේ දාලා තියෙන්නේ මේක පොහොර වෙන්න. ඉතින් නම් දන්න කට්ටිය ඉන්නවා නම් කමෙන්ට් කරන්න මොනවද මේ ගස්වල නම් කියලා. මොකද මම දන්නේ නැහැ. ඉතින් මේ තියෙන්නේත් ඒ වගේ මල් වැලක්. ඉතින් මෙයාලා මේකට ආධාරක විදිහට භාවිතා කරලා තියෙන්නේ ඇන්ටනාවක්. ඉතින් හරිම ලස්සනයි. ඉතින් අවුරුදු 22ක් 23ක් මාත් නැව්වල වැඩ කරනවා. ඉතින් මේ වගේ විශාලත්වයට වැඩුණු මල්ගස් මම නැව්වල නම් ඊට කලින් දැකලා නැහැ. සමහර නැව්වල මල්ගස් තිබ්බා. ඒ තිබුණාට ඒවා ඉතා කුඩා ප්‍රමාණයේ ඒවා. මෙච්චර විශාලවට වැඩුණු මල්ගස් මම දැකලා නැහැ. ඉතින් මම මේ ගැන අහලා බැලුවාම පස්සේ කට්ටිය කිව්වේ මේ නැව කලින් ඉඳලා තියෙන්නේ රෂියන් ක්‍රූ එකක්. ඒ රෂියන් ක්‍රූ එක විසින් තමයි මේ මල්ගස් මේ විදිහට නඩත්තු කරලා තියෙන්නේ. ඉතින් මේ කට්ටියත් ඒ විදිහටම ඒක නඩත්තු කරගෙන යනවා. ඉතින් හරිම ලස්සනයි. දැකපුවාම ආස හිතෙනවා. ඉතින් ගෙදර ඉන්න පරිසරය නැත්නම් ගස් කොළන් වල තියෙන පරිසරය ඉතින් අත්විඳින්නට පුළුවන් නැවේ හිටියත් මේ වගේ ගස් කොළන් නැවේ තියෙනකොට. මේ බලන්නකො වීලිලා වැටලා තියෙන කොළ. ඒ ඔක්කොම මේ ගස් වලට පොහොර වෙනවා වතුර දානවා. ඉතින් නැව ඇතුලේ තියෙන්නේ වලට පේනවා මේ නැව ඇතුලේ තියෙන්නේ. තමත් සාර්ථක ඒ ගස් කොළන් හැදෙනවා. මේ තවත් ගහක්. ඉතින් මොකද්ද දන්නේ මේවා. දන්න කට්ටිය ඉන්නවනම් කමෙන්ට් කරන්න.